2026 කියන්නේ ග්‍රහලෝකවල ලොකු වෙනස්කම් සිදුවන අවුරුද්දක්. විශේෂයෙන්ම ගුරු උච්චවීම සහ සෙනසුරු මාරුව. මේ එනර්ජි එක අපේ ජීවිතවලට හරියට එකතු කරගත්තොත් 2026 අවුරුද්ද අපිට හොඳ ප්ලෑන් එකකට වැඩ කරන්න පුළුවන්. මම දන්නවා ගොඩාක් දෙනෙක් ජ්‍යොතිෂය කියන දේ මිත්‍යාවක් විදිහට සලකනවා. අවුරුදු ගානකට කලින් මම වුණත් ජ්‍යොතිෂය විශ්වාස කරුවේ නෑ. නමුත් ඒ ගැන ඉගෙන ගද්දි, ඒ ගැන සොයා බලද්දි ඒක විද්‍යාවක්. ඒක ගැන බොහෝ ගැඹුරින් හොයාගන්න දේවල් තියෙනවා කියලා, අපේ ජීවිතවලට එකතු කරගන්න දේවල් තියෙනවා කියලා මමත් ඉගෙන ගත්තා. ඉතින් මම ඉගෙන ගත්ත දේවල්, දැන් සොයාගන්න දේවල්, සොයමින් ඉන්න දේවල් සමග මම එක් ලග්නයට පොදුවේ බලපාන විදිය විශ්වීය ශක්තිය ආකර්ෂණය කරගෙන 2026 අවුරුද්ද එක ලග්නයට අදාළව බලපෑම් ඇති කරන විදිය කතා කරන්න හිතුවා. මේෂ ලග්නය 2026 කියන්නේ ඔයාගේ අවුරුද්ද. සෙනසුරු ඔයාගේ ලග්නයට එනවා. ඒ කියන්නේ කැපවීම තියෙන තැන සාර්ථකත්වය අනිවාර්යයි. නිකන් ලැබෙන දේවල් නෑ. ඔයා කැප වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. ඔව්. නමුත් ඒකට ඔයාගේ ලග්නයේ බලපෑම වගේම යුනිවර්ස් එකේ ශක්තියත් ඔයාට ලැබෙනවා. ඉතින් ඒකට ඔයාගේ කැපවීම ඔයාට එකතු කරන්න පුළුවන් නම් ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන්. සාර්ථකත්වය අනිවාර්යෙන් ළඟා කරගන්න පුළුවන්. ඔයාගේ මහන්සිය කැපවීම ඒකට එකතු කරගත්තට පස්සේ යුනිවර්ස් එක ඔයාට ඒක දෙගුණ කරලා ලබා දෙනවා. මේෂ ලග්න හිමි ඔයාට පුළුවන් ඔයාගේ ලීඩර්ෂිප් ස්කිල් එළියට දාන්න. ඔයාගේ බිස්නස් පටන් ගන්න බය වෙන්න එපා. අලුතින් බිස්නස් එකක් පටන් ගන්න. ඒකට කැප වෙලා අදිෂ්ඨානයෙන් වැඩ කරන්න. මම අභියෝග වලට වඩා ශක්තිමත්. ඒක ඔයාගේ මනසේ තියාගෙන වගේම හැම දවසකම උදෑසන ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් 2026 අවුරුද්ද ඔයාට සුබම සුබ කරගන්න පුළුවන්. වෘෂභ ලග්නය ස්ථාවරත්වය හොයන ඔයාට 2026 දී අලුත් දොරවල් ඇරෙනවා. විශේෂයෙන් අවුරුද්දේ මැද භාගයෙන් පස්සේ මුදල් ආකර්ෂණය උපරිමයි. ඉතින් විශ්වාසයෙන් මුදල් ආකර්ෂණය කරගන්න විශ්වීය ශක්තිය එක්ක බැඳෙන්න. හැබැයි මුදල් ආයෝජන වලදී පරිස්සම් වෙන්න. ලොකු රිස්ක් එකක් ගන්න එපා. නමුත් ඔයාට මුදල් ආකර්ෂණය තියෙන නිසා හොඳ සුදුසුම ආයෝජන තෝරාගෙන ප්ලෑන් කරලා වැඩ කරන්න. ඔයාගේ දවස පටන් ගද්දි ඔයාට පුළුවන් විශ්වීය ශක්තිය ඔයාගේ ජීවිතයට එකතු කරගෙන ඔයාගේ මාර්ගය පැහැදිලිව ශක්තිමත් කරගන්න. ඉතින් ඔයාට පුළුවන් හැම උදෑසනකම මම සෞභාග්‍ය ආකර්ෂණය කරගන්නවා. මේ වචනය හැම උදෑසනකම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. මිථුන ලග්නය ගුරු ග්‍රහයා ඔයාගේ ලග්නයේ ඉඳලා මාරු වෙනවා. ඔයාගේ වචන වලට මැජික් පවර් එකක් එනවා. ඔයා හිතන දේ ලෝකයට කියන්න සෝෂල් මීඩියා කමියුනිකේෂන් පැත්තෙන් ඔයා තරුවක් වෙයි. ඇත්ත ඔයා තරුවක් වෙයි. හොඳට මතක තියාගන්න. විශ්වාසයෙන් ඔයාගේ මැජික් පවර් එක පාවිච්චි කරන්න. නෙට්වර්කින් තමයි ඔයාගේ රහස. අලුත් කවයන් හදාගන්න. අලුත් කනෙක්ෂන් හදාගන්න. my voice creation මගේ වචනවලට විශ්වය ඇහුම්කම් දෙනවා. ඒක තමයි ඔයාගේ මැජික් වර්ඩ් එක. හැම උදෑසනකම ඔයාගේ දවස පටන් ගද්දී ඔයාට පුළුවන් මගේ වචනවලට විශ්වය ඇහුම්කම් දෙනවා. ඒක විශ්වාසයෙන් කියලා ඔයාගේ දවස පටන් ගන්න. හැම දවසකම උදෑසන ඔයාගේ ජීවිතේ අලුත්ම වෙනසක් ඔයාට 2026 අවුරුද්දේ අත්විඳින්න පුළුවන්. කටක 2026 මැද භාගයේ විශ්වයේ ලොකුම සුබ ග්‍රහයා ගුරු ඔයාගේ රාශියට එනවා. මේක ගෝල්ඩන් පීරියඩ් එකක්.
ඔයාට දේව ආරක්ෂාව වගේම හිතේ සැනසීම નિરાයාසයෙන්ම ලැබෙනවා. ඔයා ආස දේ කරන්න, හිතන දේ කියන්න, විශ්වාස කරන්න. ඒක ඔයාව හරිම තැනට ගේනවා. ඉතින් ඔයාගේ විශ්වාසය ගොඩාක් වැදගත්. මොකද අපිට විශ්වය උදව් කරන්නේ අපේ විශ්වාසය අපේ තහවුරු කිරීම මත. ඉතින් අපිට අවශ්‍ය දේවල් අපි විශ්වාසයෙන් තහවුරු කරගත්තොත් තමයි විශ්වය අපිට ඒකට උදව් කරන්නේ. විශ්වය මට හොඳම දේ ලබා දෙනවා. ඔයාගේ power word එක, ඔයාගේ energy word එක තමයි විශ්වය මට හොඳම දේ ලබා දෙනවා. හැම උදෑසනකම ඔයාගේ ශක්තිය විශ්වයත් එක්ක බැඳෙන්න මේ වචනය ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. විශ්වය මට හොඳම දේ ලබා දෙනවා. සිංහ, ඔයාගේ පෞරුෂය කාටවත් යට කරන්න බැරි අවුරුද්දක්. ඔව්, සිංහ කියන්නෙම ශක්තිමත් ලග්නයක්. ඔයාගේ ආලෝකය වටේ ඉන්න අයට ශක්තියක් වෙනවා. හැබැයි ඔයාගේ ඊගෝ එක ඔයා පාලනය කරගන්න ඕන. ඕනාවට වඩා උදම්මනන්න, ඕනාවට වඩා මමත්වයක් ඇති කරගන්න එපා. ඒකෙන් ඔයාගේ වටිනාකම නැති වෙනවා. ප්‍රසිද්ධිය පිළිගැනීම ලැබෙනවා. ඔයාගේ ටැලන්ට් එක ලෝකෙට පෙන්වන්න බය වෙන්න එපා. මගේ ජීවිතේ මම තමයි වීරයා, වීරවරිය. ඉතින් ඔයාගේ ඊගෝ එක පාලනය කරගෙන ඔයාගේ ජීවිතේ ශක්තිමත් මේ ශක්තිමත් විශ්වීය ශක්තිය ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඔයාගේ මැජික් වර්ඩ් එක තමයි විශ්වීය ශක්තිය ඔයාගේ ජීවිතයට එකතු කරගන්න හැම උදෑසනකම මම මගේ ජීවිතයේ වීරයා වීරවරිය. ඔව්, ඔයාට පුළුවන් මේ වචන ටික ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ලොකු වෙනසක් 2026 අවුරුද්දේ ලොකු සාර්ථකත්වයක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. කන්‍යා, 2026 දී ඔයාලා ටිකක් මහන්සි වෙන්න වෙයි. හැබැයි ඒ හැම දහඩිය බිඳුවක්ම රත්තරන් බවට පත් වෙනවා. ඔයාගේ විනය තමයි ඔයාගේ සුපිරි බලය. ඉතින් ඔයාගේ ඩිසිප්ලින් එක හදාගන්න. ඒක තමයි ඔයාව බලවත් කරන්නේ. ඔයාගේ ස්කිල්ස් දියුණු කරගන්න. විදේශ ගමන් හෝ අධ්‍යාපනයට විශ්වය පාර කපනවා. ඉතින් විශ්වීය ශක්තිය විශ්වාස කරන්න. ඔයාගේ ශක්තිය ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. හැම උදෑසනකම මම සිහින යථාර්ථයක් බවට පත් කරනවා. මේ මැජික් වර්ඩ් එක ඔයාගේ ජීවිතයට හැම උදෑසනකම එකතු කරගන්න. තුලා ලග්නය, සම්බන්ධතා, රිලේෂන්ෂිප් අලුත් වෙන අවුරුද්දක්. පරණ වැඩකට නැති බැඳීම් විශ්වය විසින් අයින් කරලා ඔයාට ගැළපෙන අයව ලං කරනවා. ඔව්, අපිට නොගැලපෙන දේවල් විශ්වය විසින් අයින් කරනවා. ඉතින් ඒවා අපිට රිදුමන් විදිහට දැනුණත් ඒවල වටිනාකම අපිට පස්සේ තමයි තේරෙන්නේ. ටීම් වර්ක් වලින් ජයග්‍රහණ ලැබෙනවා. තනිවම දුවනවට වඩා එකතු වෙලා වැඩ කරන්න. ඔයාට ඒක ශක්තියක් එකතු කරනවා. ඉතින් ඔයාගේ ජීවිතයේ මැජික් වර්ඩ් එක තමයි විශ්වය ශක්තිය ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. විශ්වීය ශක්තිය ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න. ඔයාට පුළුවන් මේ මැජික් වර්ඩ් එක හැම උදෑසනකම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. මගේ ජීවිතය සමබරයි, සුන්දරයි. I attract love and balance. වෘශ්චික ලග්නය, සම්පූර්ණ පරිවර්තනයක්. ඔයා පරණ හැම ගලවල අලුත් කෙනෙක් වෙනවා. පරණ ජීවිතයට අලුත් ජීවිතයක් ඔයා එකතු කරගන්නවා. පහුගිය කාලේ තිබුණු ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනව නෙමෙයි. ඒ ප්‍රශ්න අදාළ නැති තැනට ඔයා දියුණු වෙනවා. හිතා ගන්න බැරි තැන්වලින් මුදල් හෝ අවස්ථා ලැබෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ දේවල් ඔයාගේ ජීවිතයට ප්‍රයෝජනයට ගන්න. ඔයාට විශ්වීය ශක්තිය එකතු කරගත්තොත් තවත් ශක්තිමත්ව මේ දේවල් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ මැජික් වර්ඩ් එක ඔයාට විශ්වීය ශක්තිය ආකර්ෂණය කරගන්න ඔයාගේ ජීවිතයට හැම උදෑසනකම එකතු කරගන්න පුළුවන්. මම අලු මතින් නැගී සිටිනවා. මම අලු මතින් නැගී සිටිනවා.
ධනු ලග්නය. නිදහස සහ දැනුම. ඔයාට එක තැනක ඉන්න බැරි වෙයි. සංචාරය කරන්න, අලුත් දේවල් ඉගෙන ගන්න යුනිවර්ස් එක ඔයාට බල කරනවා. ඔයාට අවස්ථා දෙනවා. ඔයාගේ විෂන් එක ලොකුයි. ඔයාගේ බලාපොරොත්තු ලොකුයි. පොඩි පොඩි දේවල් පස්සේ දුවන්න එපා. ලොකු ඉලක්කවලට, බිග් ගෝල්ස් වලට යන්න. ලොකු ඉලක්කවලට ඔයාට යන්න පුළුවන්. ඉතින් විශ්වයේ ආකර්ෂණය, ඒ බලය ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. මේ මැජික් වර්ඩ් එක ඔයාගේ ජීවිතයට හැම උදෑසනකම එකතු කරගන්න. ඉතින් මම අලුත්ම මාර්ගයන් සොයනවා. ඒක තමයි ඔයාගේ මැජික් වර්ඩ් එක. මම අලුත් මාර්ගයන් සොයනවා. ඉතින් යුනිවර්ස් එකේ පවර් එක, යුනිවර්ස් එකේ බලය ඔයාගේ ජීවිතයට එකතු කරගෙන විශ්වීය ශක්තියත් එක්ක 2026 අවුරුද්ද ලස්සනම විශේෂම මකර ලග්නය. ඔයාගේ පාලක ග්‍රහයා මාරු වීමත් එක්ක ඔයාට ලොකු සහනයක් දැනෙනවා. පසුගිය කාලේ තිබුණු පීඩනය ඉවර වෙනවා කියලා ඔයාගේ හිතට දැනෙනවා. ඔව්. පසුගිය කාලේ තිබුණු පීඩනය ඉවරයි. දැන් තියෙන්නේ ගොඩනගපු අත්තිවාරම උඩ මාලිගාව හදන කාලයයි. ප්‍රොමෝෂන් හෝ ඔයාගේම ව්‍යාපාර දියුණු කර ගැනීමට ඔයාට මේ වෙලාව නියමයි. මේ අවුරුද්ද නියමයි. 2026 අවුරුද්ද ඔයාගේ ජීවිතේ අලුත් වෙනස්කම් එකතු කරගන්න ඔයාට හොඳම අවුරුද්ද. ඉතින් ඔයාට පුළුවන් යුනිවර්ස් එකේ විශ්වයේ ශක්තිය බලය ඔයාගේ ජීවිතයට ඒකට එකතු කරගන්න. ඉතින් ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන්. මේ මැජික් වර්ඩ් එක හැම උදෑසනකම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. මම සාර්ථකත්වයේ කරා පියවරෙන් පියවර යනවා. කුම්භ ලග්නය. තවත් විශේෂ වික්‍රමවත් ලග්නයක්. රාහු ලග්නයේ හිටියට බය වෙන්න එපා. ඒකෙන් ඔයාට දෙන්නේ අනිත් අය නොහිතන විදිහට හිතන්න පුළුවන් වෙන ශක්තියක්. ඔව්, ඔයා විශේෂ කෙනෙක්. ඔයා ඔයාගේම ෆියුචර් එක දකින කෙනෙක්. ඔයාට පුළුවන් ඔයාවම දකින්න. තාක්ෂණය සහ අලුත් දේවල් හරහා ඔයාට මුදල් ගලාගෙන එනවා. වෙනස් විදිහට වැඩ කරන්න. ඔව්. කුම්භ ලග්නය කියන්නේම විශේෂම වෙනස්ම ලග්නයක්. ඔව්. මානුෂීය හැඟීම් එක්ක ගනුදෙනු කරන ශක්තිමත් ලග්නයක්. ඉතින් මේ අවුරුද්ද ඔයාගේ ජීවිතයට ලොකු වෙනසක් ඇති කරනවා. විශ්වාස කරන්න. කාටවත් හිතාගන්න බැරි දේවල් ඔයාට කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ශක්තිය පාවිච්චි කරන්න. වෙනස්ම විදිහට වැඩ කරන්න. ඔයාගේම ආවේනික ක්‍රමය තුල ඔයා ඔයාවම දකින්න. ඉතින් ඔයාට පුළුවන් මේකට විශ්වීය ශක්තිය ඔයාට උපරිමයෙන් ළඟා කරගන්න. ඒකට මේ මැජික් වර්ඩ් එක හැම උදෑසනකම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. මම අසීමිත ශක්්‍යතාවයන්ගෙන් යුක්තයි. මම අසීමිත හැකියාවන්ගෙන් යුක්තයි. මට විශේෂ දේවල් කරන්න පුළුවන්. මම අසීමිත හැකියාවන් වලින් යුක්ත විශේෂ කෙනෙක්. මම අසීමිත හැකියාවන්ගෙන් යුත් විශේෂ කෙනෙක්. ඔයාගේ මේ මැජික් වර්ඩ් එක ඔයාගේ ජීවිතයට එකතු කරගෙන 2026 අවුරුද්ද විශේෂ ලස්සන ඔයාව ඉහළට ඔසවන අවුරුද්දක් කරගන්න. මීන ලග්නය. සෙනසුරු ඔයාගේ ලග්නයට එනවා. මේක නරක දෙයක් නෙමෙයි. මෙච්චර කාලෙට ඔයා දැකපු හීන ඇත්ත ලෝකයේ ළඟා කරගන්න ඔයාට කාලය ඇවිල්ලා. ඉතින් හීන වලින් එළියට එන්න. හීන ලෝකයෙන් එළියට ඇවිත් වැඩ පටන් ගන්න. ඔව්. ඔයාගේ ඩ්‍රීම් එක ඔයාගේ ජීවිතේට යථාර්ථයක් විදිහට එකතු කරගන්න. යථාර්ථයක් විදිහට දකින්න. විශ්වයට ඔයාගේ හීනය යථාර්ථයක් විදිහට පෙන්වන්න. එතකොට ඔයාගේ හීනය සැබෑ ලෝකෙට ගේන්න ඔයාට විශ්වය උදව් කරයි. නිර්මාණශීලී දේවල් වෘත්තියක් බවට පත් කරගන්න පුළුවන්. ඔයාගේ නිර්මාණශීලී හැකියාවන් එළියට දාන්න. ඉතින්
විශ්වීය ශක්තිය ඔයාගේ ජීවිතයට එකතු කරගන්න හැම උදෑසනකම මේ මැජික් ඔයාගේ ජීවිතයට එකතු කරගෙන ඔයා ඒ ශක්තිය ඔයාගේ ජීවිතයට පාවිච්චි කරන්න. මම මගේ හීන ජය ගන්නවා. මම මගේ හීන යථාර්ථයක් කරගෙන ජය ගන්නවා. මම මගේ හීන යථාර්ථයක් බවට පත් කරගන්නවා.